වාසනාවන්ත ගුණගරුක පින්නතුනි හිමිදිරියේ පටන් මේ මොහොත දක්වාම එක දිගට ආමිස ප්‍රතිපත්ති පූජාවන් එක්ක එකතු වෙලා අද දවසට નિયમિત අවසන් ධර්මානුශාසනාව තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා කීපනමක් කතා බහ වෙනවා. මේ දෙව්දත් හාමුදුරුවෝ නිතරම බුදුරජාණන් වහන්සේට පුදුම හානි කරනවා. බුදුහාමුදුරන්ට හිරි හැර කරනවා. බුදුහාමුදුරුවෝ ඝාතනය කරන්න උත්සාහවත් වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්ම සභා මණ්ඩපයට වඩින්න කලින් ස්වාමින් වහන්සේලා අතර මේ කතා බහ වෙනකොටම බුදුහාමුදුරුවෝ ධර්ම ශාලාවට වැඩියා. ඒ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මං එන්න කලින් මොනවද කතා කරමින් හිටියේ? ස්වාමින් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි අපි කතා කළේ දෙව්දත් හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කරන්න, ඝාතනය කරන්න කීප වතාවක්ම උත්සාහ කළා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි දෙව්දත් හාමුදුරුවෝ මාව ඝාතනය කරන්න උත්සාහවත් උනේ මේ ආත්ම විතරක් නෙවෙයි. මීට පෙරත් දෙව්දත් හාමුදුරුවෝ මට හිරිහැර කරන්න, ඝාතනය කරන්න උපක්‍රම යොදලා තියෙනවා. ස්වාමින් වහන්සේලා අහනවා, අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපටත් ඒ කතාව කියන්නකෝ. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කරන්නේ. දැන් 550 ජාතකයේ ගත්තාම 547ක් ජාතක කතා දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාරමී සම්පූර්ණ කරන කාලය තුල දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, කන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව කියන දස පාරමී සම්පූර්ණ කරපු අවස්ථා මේ ජාතක පොතේ සඳහන් වෙනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ මේ කසීරට බ්‍රහ්මදත්ත රජුරුවන්ට ඉපදුනා පුත්‍රයෙක්. මේ පුතා අනිත් පුත්තුවගේ නෙමෙයි, හරි වෙනස්. ඒකට හේතුව තමයි මේ කුමාරයා මේ පුතා කාට හරි කතා කරනකොට කතා කරන්නේ ගහලා. පොඩි තට්ටුවක් දාලා තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් බැනලා කතා කරන්නේ. මාලිගේ ඉන්න අයටයි, තමන්ගේ හිතවතුන්ටයි, සමීපතමයන්ටයි, සේවක සේවිකාවෝ වෙන්කලේ නෑ. හැමෝටම කතා කරන්න ගියොත් එකක් ගහලා කතා කරනවා, එහෙම නැත්නම් බැනලා කතා කරන්නේ. ඒ කියන්නේ මේ ආදරයට ගහන්නේ, ආදරයට බනින්නෙත් නෑ. බනින්නේ හරි දුෂ්ට විදිහට. ගහන්නෙම අමානුෂික විදිහට.
අමානුෂික විදිහට මේ පහර දෙමින් කතා කරන, කියන්නේ කවුරුත් සතුටු නොවන විදිහට පහර දෙමින් කතා කරන, කවුරුත් සතුටු නොවන විදිහට දොස් කියමින් කතා කරන මේ කුමාරයාට ඒ රාජ්‍ය මාලිගාවේ ඇතුළු කිසි කෙනෙක් කැමති නැහැ. කුමාරයාට නවක් වැටුණා. දුෂ්ටකම් කරන නිසා කුමාරයාගේ නම දුෂ්ට කුමාරයා. දුෂ්ට කුමාරයාට දවසක් හිතුණා නාන්න යන්න. දැන් අපේ මිනිස්සු නාන්න යන්නේ, වෙසක් එකකට නාන්න යන්නේ. ඈ? ඔය ගංගාවල නාන්න යනවා. මං ඒත් එනකොට බැලුවා මිනිසුන්ට කණ්ඩ නැද්ද කියලා ලංකාවේ. මං නම් හිතන්නේ ලබන වෙසක් වෙනකොට මේ කණු ටික විතරයි ඉතුරු වෙන්නේ මේකේ. වෙසක් පොයට 10 11 වෙනකම් බුදිය ගන්නවා. 11ට විතර නැගිටිනවා. නැගිටලා ඉතින් හන්දියෙන් හන්දියට ඉතින් මේකෙන් බනිස් ගන්නවා, මේකෙන් කිරිතේ බොනවා, අනිත් එකෙන් බුරියානි කනවා. මන් දන්නේ මේ රජයේ කිසි නියාමනයකුත් නැහැ. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ කිසිම අවවාදයක් අනුශාසනාවකුත් නැහැ. හාමුදුරුවෝ කියන දෙයක් අහන්නෙත් නැහැ. මං ඒත් දැක්ක මේ සැරේ දන්සලක් දෙනකොට විහාරාධිපති හාමුදුරුවන්ගෙන් ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අනුමැතියක් එහෙම ඕන කියලා. එක පැත්තක තිබ්බා ඔය ගාල්ලේ පැත්තේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයෙන් තීරණයක් දාලා දිනවා පොයේ දවසේ දන්සල් දීම සපුරා තහනම්. අනිත් ශාසන ආරක්ෂක බල මණ්ඩලවලට ඒ පණ කොන්ද කවදයිද කියලා අපි දන්නේ නැහැ. ඒක විය යුතුම දෙයක්. දැන් ඕගොල්ලෝ මෙහෙම 5ට විතර යන්න දඟලන්න එපා. 7 වෙනකන්වත් ගෙදර නම් යන්න බෑ. මම මේ කඳුබඩ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ආවේ. බුදු අම්මේ වැඩිපුරම ඉන්නේ අවුරුදු 14න් ඉහළ 35න් 15. ඒ කියන්නේ මේ ලංකාවේ ඊළඟට රට බාර ගන්න ඉන්න ජීවනාලයේ බඳු තරුණ තරුණියෝ හදන්න බෑ. අපේ දහම් පාසලේ ළමයි කීයක් ඉන්නවද? සියලු දෙනාට ගුරු බවතුන්ට දරුවන්ට දෙමව්පියන්ට පොදුවේ සිල් ගන්න කිව්වා. සිල් ගන්න වාසනාවක් නැහැ. මොන කරුමයක්ද? වෙසක් පොය එකයි. ක්‍රිස්තියානි අය තමන්ගේ ආගමට අනුව දෙසැම්බර් 25 වෙනකොට ඒ ආගම සිහි කරන්න රෑ 12ට පවුල් පිටින් එකතු වෙනවා. අපි අය රෑ 12ටත් ෆෝන් එකේ. පාන්දර 2-3 ගුණා ෆෝන් එකේ. ක්‍රිස්තියානි අය වගේම මුස්ලිම් අයත් එහෙමයි. අපේ නෑ. එන්නෙම බෞද්ධයෝ පිරිහෙනවා, අනිත් ජාතීන් නැගිටිනවා. තව අවුරුදු 10ක් 15ක් යනකොට නාන කෙනෙක් තමයි රටේ නායකයෝ වෙන්නේ. අනිවාර්යයි. නිකමට ඕගොල්ලෝ මල්වානේ එහෙම නැත්තම් ඒ පැත්තට යනකොට බලන්න. මේ මාසේ ගිහිල්ලා ඊළඟ මාසෙට ගිහින් බලන්නකෝ මේ පැත්ත හැදෙන හැටි. අපේ අයට ඕන පුටුවේ ඉඳගෙන සල්ලි හොයන්න. ඒ අයට කුණු ගොඩක් හම්බ වුණත් ගොඩ කරලා හරි පර්චස් 5යි ඕන. පර්චස් 5ක් හම්බුනාම ඊළඟ අවුරුද්ද වෙනකොට ඒක පර්චස් 15ක්. කොටුවට ගහලා තට්ටු 3ක් ගහ ගන්නවමයි. පළවෙනි තට්ටුව යට වුණත් ඒගොල්ලන්ට තව තට්ටු 2ක් තියෙනවා. අපේ උන් අක්කට හරියනකොට මල්ලි කැමති නෑ, මල්ලිට හරියනකොට අක්කා කැමති නෑ. එක එක්කෙනාට වෛරයෙන් තමයි ජීවත් වෙන්නේ. සියලු සත්වෝ සුවපත් වේවා කියා මෙත් වඩනවා. මෛත්‍රී භාවනාව ගැන 100%ක් දන්නවා. හැබැයි තමන්ගේ එකෙක්ටවත් හරියනවට කැමති නෑ. අනුන්ගේ පැත්තකින් තියමු. එහෙව් රටේ මේ බෞද්ධයන්ට ඊටාම වැදගත් වෙච්ච වෙසක් පොයත් විනාශ වෙමින් යන්නේ.
මේ දහම් පාසලේ ළමයි කීප දෙනෙක්ට මම පන්ති කීපයක කිව්වා රචනාවල් ලියන්න කියලා. ඒ රචනාව ලියන්න කිව්වමත් ඒගොල්ලෝ මං කිව්වා වර්තමාන වෙසක් ගැන ලියන්න. ලියන්න කිව්වම ළමයා ලියලා තියෙනවා. අතීතයේ වෙසක් කියන්නේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා සිල් ගත්තා, පන්සල් ගියා, බණ ඇහුවා, පින්කම් කළා, වෙසක් කූඩු හැදුවා, මල් පින්කම් කළා. දැන් ඒවා වෙනස් වෙලා දැන් හදන්නේ භූත මන්දිර, හොල්මන් ගුහා, පොය දවසට සාද පවත්වනවා, දන්සල් කියන ක්‍රමය වරදවා පටලවගෙන තියෙනවා කියලා මේ 9 10 ළමයි ලියලා තියෙනවා. හැබැයි අද එකෙක් වන්නේ නැහැ. රචනාවෙත් ලියලා. මම නම් තීරණය කළේ බණ මිසක් බණ අන නෙවෙයි. අන කර ගෙන්වලා මිනිස්සු හදලා වැඩක් නැහැ. කැමති කෙනෙක්ට එන්න පුළුවන්. කැමති කෙනෙක්ට නෑවිත් ඉන්න පුළුවන්. ඇවිල්ලා හැදෙන අය දෙමව්පියෝ සතුටු වෙයි. ගමේ මිනිස්සු සතුටු වෙයි. තමනුත් සතුටු වෙයි. වෙනසෙන අය නිසා දුක් විඳින්න, හූල්ලන්න, පීඩාවටපත් වෙන්න වෙන්නේ ඒ අයටම තමයි. මම මේ දුෂ්ට කුමාරයා නාන්න කියපු එක කිව්වේ. දුෂ්ට කුමාරයා ගියා නාන්න ගියාම කුමාරයා දුෂ්ටයිනේ. සේවකයන්ට කිව්වා වැස්සක් එන වෙලාවේ මේ මාව ගඟ මැදට ගිහින් නාව පියව්. එහෙම කතා කරන්නේ. අනේ මාව එක්කන් ගිහින් නාවන්න ඒවා මොකුත් නෑ. බැනලා තමයි කතා කරන්නේ. සේවකෝ කිසි කෙනෙක් කැමති නෑ. පස්සේ මොකද කළේ? සේවකයන්ටත් එපාම කරපු කුමාරයෙක් නිසා ගඟ මැදට එක් කරගෙන ගියා වැහි වෙලාවේ. එක් කරගෙන ගිහිල්ලා මාව නාව පියවගෙන ගිහිල්ලා එබුවා වතුරේ. ඔබලා නොපෙනී යනකන් ඉඳලා මේ සේවකයෝ ටික ඔක්කොම ඇවිල්ලා රාජමාලිගයට එනකොට රජුරෝ කෝ රාජකුමාරයා. අනේ දේවයන් වහන්සේ අපි හිතුවේ රාජකුමාරයා වැස්සෙන්ද අපිට කලින් නාලා ගොඩ එන්නේ නැති කියලා. වහාම ගිහින් හොයන් එන්න කිව්වා. එව්වා හම්බ වුණේ නැහැ. කුමාරයා දුෂ්ට වුණත් වාසනාවක් තිබ්බා. මහා වැස්සක් වැහලා ගංගදිය උතුරනවා. දැන් බලන්නකො මේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දම මැයි මාසේ ජූනි මාසේ වෙනකොට දොම්පේ මල්වාන පූගොඩ ගිරිදර හැමතැනම උතුරනවා. දාපිකේමුගේ ඉතුරු අවුරුදු 5යි කියලා. දැන් සාමාන්‍යයෙන් දොම්පේ මල්වාන මේ ආසන්නේ උතුරන්න නම් කොච්චර කල්යක්ද? මම නම් අවුරුදු 20ක් විතර දන්නවා. කොච්චර කල්? අවුරුදු 50. දන්න කාලේ අවුරුදු 70 කියමුකෝ හරි. අවුරුදු 70ක් වෙලත් තාම කිසි කෙනෙකුට විකල්පයක් නැහැ. හොඳටම දන්නවා ඊළඟ ජූනි මාසේ මැයි මාසේ වෙනකොටත් මේ අහවල් ටික යට වෙනවා. ගමේ උන්ට ඕන කමකුත් නැහැ. ආසනේ ඕන ඉන්න අයට ඕන කමකුත් නැහැ. අර කවුද කිව්වනේ മന്ത്രിද බොහොම අමාරුවෙන් බලන් හිටිය අපේ ගෙදරත් යට වෙනකම් මිනිස්සු කියලා. එන හරි ආසාවෙන් හිටියලු මේ සැරේ ගෙවල් යට වුන් නැත්තේ අනේ දෙයියනේ ඇයි කියලා හිතුවලු. ඉතින් ඒ හින්දා අවුරුදු 70 කෙනකම් ඔහොම ඉන්න ඇති. ජූනි මාසේ මැයි මාසේ හොඳට යට වෙන බව කවුරුත් දන්නවා. හැබැයි දැනගත්තත් ඒවට විකල්ප නැහැ. ඒක හැම පැත්තටම තියෙනවා. ඒ හැම පැත්තටම එහෙම තිබුණත් මං හිතන්නේ ඒකට කවුරුත් විකල්පයක් ගෙනෙයි කියලා. එතකොට දුෂ්ට කුමාරයාගේ වාසනාවට වැහලා ගඟ උතුරලා ඉවුර දෙපැත්ත කඩාගෙන ගිහිල්ලා ඉවුර දෙපැත්තේ තිබ්බ වේලුණු කොටයක් වැටුණා ගඟට. කුමාරයා කොහොම හරි ගොඩ වුණා කොටේ උඩට. මෙහෙම යනකොට මගදී හම්බුණා යාළුවෝ දෙන්නෙක්. කහවණු කෝටි 40කට ආසාවෙන් ඉඳලා මැරිච්ච කෙනෙක් ඉපදිලා සර්පයෙක් වෙලා. ඔන්න කිසි දෙයකට ආසාවෙන් මැරෙන්න එපා. ඔය සමහර ගෙවල් වලට ගැරන්ටි එනවා යන්නෙම නැහැ නේද? එනවා යන්නෙම නැහැ.
මේ ගිහිලා තල්ලු කරලා කොස්සෙන් එලවලා භූමිතලක ගහ එලවනවා. ආයෙ සුමානෙක ඉඳලා බලනවා ආයෙ ඉන්නව ඇඳ යට. පරණ හිතවත්කම්. කහවණු කෝටි 40කට ආසාවෙන් මැරිලා ඒ ගම් ඉවුර ගැරන්ඩියෙක් වෙලා සර්පෙක් වෙලා ඉපදිලා. ඒ ගම් ඉවුර හොදගෙන යනකොට මේ සර්පයාත් ගිහිල්ලා එකතු වුණා මොකටද? අර කොටේට. කහවණු කෝටි 30කට ආසාව ඇති කරගෙන අන්තිම මොහොතේ මලා මේ මැරිච්ච කෙනා ඉපදුනා කොහෙද? ඒ ගම් ඉවුරෙම මීයක් වෙලා. දැන් ඒ දෙන්නත් එකතු වුණා අර කොටේට. දැන් පා වෙලා යනවා. අපේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ ජීවිතේ තරුණ අවදියටපත් වුණාට පස්සේ එයා විසින්ම ජීවිත අවබෝධයක් හදාගෙන සියල්ලම අතහැරලා මගේ මව්පියෝ හම්බ කරගත්තු ධනෙ බොහෝ ඉහළයි. නමුත් අපේ අම්මවත් අපේ තාත්තවත් එක කහවණුවක්වත් අරගෙන මරණයටපත් උනේ නැහැ. ගබඩා ගණන් පිරෙව්වා. ධන ධාන්‍ය වලින් ඉහළයි. දෙමව්පියෝ පුරවලා මැරිලා ගියා මිසක් කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. එහෙනම් මේ සියල්ලම දීලා දාලා මම ආධ්‍යාත්මික සන්තෝෂයක් හොයාගන්න. ගිහිල්ලා වනගත වෙලා තාපසයෙක් හැටියට ඉන්නවා. මේ ඉන්නකොට තාපසයන් වහන්සේ දැක්කා ගම් ඉවුරේ ආශ්‍රමයේ ඉන්නකොට වැස්සත් එක්ක කොටේ පාවෙලා ඉන මේ මිනිස්සයා. දැක්කහම බෝසතාණන් වහන්සේ කියන්නේ සංසාරේ පෙරම් පුරන කෙනෙක් මහා ඇතෙකුගේ බලය ඇතිව තමයි ඒ ආත්ම ඉපදිලා තියෙන්නේ. ගඟේ පීනලා කොටෙන් ඇදගෙන මේ තුන් දෙනාම අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා පළවෙනියටම මේ බෝසතාණන් වහන්සේ කරපු දේ තමයි තාපසතුමා කළේ. මිනිහෙකුට සීතල දරාගෙන ඉන්න පුළුවන්. තිරිසන් සත්තුන්ට සීතල දරාගෙන ඉන්න බෑ. ගිනි මැලයක් ගහලා ඉක්මනටම සර්පයයි මීයයි දෙන්න කිට්ටු කරලා රත් කෙරෙව්වා. දුෂ්ට කුමාරයා කල්පනා කරන මේ අසත්පුරුෂයා මිනිස්සෙක් වෙච්ච මට සලකන්නේ නැතු මාව පැත්තකට දාලා මෙන්න මේ මීයටයි සර්පයටයි සලකනවා. බලන්න ගොඩගත් එකත් අමතකුණා. අර සැලකුම් කොච්චර කළත් නොසැලකීම තමයි පෙරමුණට ආවේ. ඒක පුදුන් හිටවල හැටි. අපි කාගෙත් එහෙමයි, ගිහි පැවිදි කාගෙත් එහෙමයි. අපිට 100ක් දේවල් කළත් එකක් නොකරනොත් අපිට වැඩියම මතක හිටින්නේ ඒවා. අපි ඒව ගැන තමයි හිතන්නේ. එතකොට සර්පයටයි මීයටයි උණුසුම දීලා උණ්ඩ පණ ගහලා එනකොට මොකද සාමාන්‍යයෙන් වැස්සත් එක්ක ගම් දී එන්නකොට සීතල වැඩි. ඔය සමහරුන් ඔය වහින වෙලාවට ඔය ගියාම සීතල කාලෙට ගියාම ඔය කකුල් වල එහෙම මේ මස් පෙරලෙනවා කියලා කියන්නේ ඒකයි. මොකද මේ එතකොට ගම් දියට ගහගෙන යනවා ජීවිත බිලි ගන්නව වැඩි. දැන් සර්පයන්ට එහෙම දරන්න බෑනේ. මේ දෙන්නටත් උණුසුම දීලා කුමාරයාටත් ඒ අප උපස්ථාන ටික කළා කන්න බොන්න දීලා සලකලා ටික දවසක් ගියාම තුන් දෙනාටම පණ ආවා. පණ ආවට පස්සේ සර්පයා ගිහින් කියනවා අනේ තාපසතුමනි මගේ නම තමයි දීග. මං ඉන්නේ මේ ගඟේ එහා පැත්තේ. ඔබතුමාට මොනවා හරි සල්ලි ප්‍රශ්නයක් වුණොත් ගම් ඉවරේ අහවල් තැනට ඇවිල්ලා දීග කියලා මට කතා කරන්න. මං ඔබතුමාට දෙනවා මසුරන් කෝටි කහවණු 40ක්. මොකද ඉස්සර ධනෙ තැන්පත් කළේ කොහෙද? මහා පොළොවේ. බැංකු නැහැ, ඩිපොසිට් නැහැ, මොකුත් නැහැ. සියලු දේවල් තැන්පත් කරලා තියෙන්නේ මහා පොළොවේ. රජවරුත් එහෙමයි. රජවරු සියලු රන් රිදී මුතු මැණික් කහවණු වටිනා කියන බොහෝ දේවල් තැන්පත් කරලා තියෙන්නේ මහා පොළොවේ. මොකද මතු පරපුරට අනාගතේ එන අයට ඒව අරගෙන රටවල් ස්වයං පෝෂිත කරමින් ජනතාවට හිතේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඒවා වියදම් කරන්න තමයි දීලා තියෙන්නේ. ඒවා ගන්න පුළුවන්. ඒවා නිදන් කරනකොට පුරෝහිතල ඒවා දන්න ඒවා ලියා ගන්නවා. කිව්වා අහවල් තැන තියෙනවා ඇවිල්ලා කතා කරන්න දීග කියලා. සර්පය යන්න ගියා. මීයා කිව්වා
අනේ දේවයන් වහන්සේ මාව ගොඩට අරගෙන මට සලකලා කන්න බොන්න දීලා උදව් කළා. මේ උදව්ව කවදාවත් අමතක කරන්න බෑ. මං ඉන්නේ ගඟේ අන්නර එහා පැත්තේ ඌරේ. ඔබතුමා ඕන වෙලාවක එන්න ඇවිල්ලා මට උන්දුර කියලා කතා කරන්නකෝ. මං ඔබතුමාට ඕන තරම් සල්ලි දෙන්න. දැන් මේක දුෂ්ට කුමාරයාන් හිටියා සත්තු දෙන්න එහෙම කිව්වම දුෂ්ට කුමාරයාට ටිකක් හිත මදි. දුෂ්ට කුමාරයා බැලුවා මමත් මොනවා හරි ටිකක් කියන්න බෑ කියලා. දුෂ්ට කුමාරයා බොහොම ස්තුතියි මම තමයි රජ්ජුරුවන්ගේ පුතා. ඒ රජයේ පැත්තට ආවොත් ඔබතුමා ඕන දෙයක් කියන්න මං උදව්වක් කරන්නම් කියලා කිව්වා. කියලා බෝසතාණන් වහන්සේට හිතුණා මේ සත්තුන්ගේ මිනිසුන්ගේ තියෙන මේ වෙනස හඳුර ගන්න. ඇත්තටම මේ විදියට මේ කියපු දේවල් කරනවා. බලන්න අපිට මේ සත්තු මිනිස්සු කියන අය අඳුර ගන්න වැඩියම පහසු තිරිසන් සත්තුද මිනිස්සුද? මිනිස්සු අඳුර ගන්න බෑ. දැන් බලන්න දැන් මේ මම උදාහරණ කියන්නම්කො පන්සලේ පූසා. ඌ කෑම කන වෙලාවට මල් ළඟට එනවා. දාන වන්දනට යටින් ඇවිල්ලා එහෙන් හේත් වෙනවා මෙහෙන් හේත් වෙනවා පොඩි සද්දයක් දාන ඌ කියනවා මමත් මේ ඉන්නවා ඈ. මාත් ඉන්නවා. ඌට ගැළපෙන જાති තිබ්බොත් එදාට වැඩියෙන් ඉන්නවා. හැබැයි ඌට අල්ලපු ගෙදරකින් එහෙම කණ්ඩ හම්බුනොත් ඌ පැත්ත පලාත එන්නේ නැහැ. කතා කළත් එන්නේ නැහැ. ඌට හම්බුනේ නැත්තම් පස්සින් හරි ඇමෙන්දි එනවා. සත්තුන්ගේ හැටි. එතකොට ඔය තිරිසන් සත්තුන්ගේ ස්වභාවය නිතර දැවටි ඉන්න සතෙක් තමයි පූසා බල්ලා කියන්නේ. දැන් බල්ලා ගත්තාම ඌ බිමට කොලයක් වැටුණත් ඌගේ කනට ඇහෙනවා. දැන් සමහර වෙලාවට මිදුලේ අපි ඉන්නකොට බල්ලා ඉන්නව බුදියාගෙන ඌ එකපාරම ඔලුව උස්සලා බලනවා. ඒ කියන්නේ මහ පොළොවට යමක් වැටෙන සද්දෙත් උට ඇහෙනවා. ඒ තරම් තියුණු. දැන් බල්ලා හඳුන ගන්න පුළුවන් ඌගේ හඬෙන්. ඌ කෑ ගහන්නේ එක විදියකට, පූසා කෑ ගහන්නේ එක විදියට. දැන් තිරිසන් සත්තු වෙන් කර ගන්න පුළුවන්, පක්ෂීන් වෙන් කර ගන්න පුළුවන්, උරඟයින් වෙන් කරන්න පුළුවන්, පීනන අය, ගොඩ ඉන්න අය, පා ඇති අය, පා නැති අය, අපා දෙපා, සිව්පා, බහුපා සත්තු අඳුර ගන්න පුළුවන්. කපුටෙක් කෑ ගහනකොට අපි දන්නවා මේ කපුටා. ගිරවෙක් කෑ ගහනකොට අපි දන්නවා මේ ගිරවා. සත්තු කෑ ගහනකොට මොනරෙක් කෑ ගහනකොට අපි දන්නවා මේ මොනරා. සත්තු අඳුර ගන්න පුළුවන්. එක්ක හඬින්, හැඩතලෙන්, පාටින්, ගමනින් සත්තු ගැන කියන්න පුළුවන්. දැන් මේ ධර්මශාලාවේ කාන්තාව ටික එක පැත්තකට දාන උපාසකම්මලා උපාසක තාත්තලා ටික දානවා එක පැත්තකට. දැන් වෙනම හඳුන ගන්න පුළුවන් ද හඬ? පිරිමි හඬ ඔක්කොම එකයි. දැන් ඒගයි ඇවිදිනවා, පියාඹනවා, බඩ ගන්නවා එහෙම තියනවද? නෑ ඔක්කොම කකුල් දෙකෙන් ඇවිදගෙන යන්නේ. බඩ ගන්න කාලයක් තියෙනවා. කාන්තාවොත් එහෙමයි. ඒ විදිහමයි. ඒ හැඩතලමයි. ඒ රූපමයි. එතකොට මිනිස්සු බාහිර රූපෙන්වත් අඳුරගන්න බෑ. බුදුහාමුදුර කියන්නේ මහණෙනි දීගේ නද්දුනා මහා කාලයක් ඇසුරු කරන්න ඒත් අඳුරගන්න බෑ. මුළු ජීවිත කාලේ මැරෙනකන් ඇසුරු කරත් මේ ඇසුරු කරගෙන කෙනා 100%ක් මෙයාය කියලා අපට කියන්න බෑ. ඇයි ඒ? ගොඩාක් වෙලාවට ඉතින් අපිත් ඒක පුරුදු වුණා හරි ලේසි. සමහරු කොහමද? දැන් අපි දෙන්නේ ගත්තාම දැන් මගෙත් එක්ක ඔන්න බයිනවා තව කාට හරි. තව කාට හරි මගෙත් එක්ක මෙල්ල එයාත් එක්ක මට බයිනවා. ඒ චක්‍රයක් යන්නේ. ඒ චක්‍රය තමයි ඔක්කොටම යන්නේ. ගොඩක් එහෙමයි. දෙක අම්ම කෙනෙක් කතා කරලා මට දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ නම් ඉතින් පන්සලේ ඉඳලා යයි මේ ගමේ මිනිස්සු අපි රැක ගන්න එපා. මං ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මට මොකක් හරි වරදක් වුණොත් ගමේ එකෙක්වත් නැහැ. ඒකනේ කිව්වේ. මිනිස්සු අඳුර ගන්න බෑ. මුළු ජීවිත කාලෙම ඇසුරු කරත් කිසි කෙනෙක් කිසි කෙනෙකුට අඳුර ගන්න නම් බෑ පුතග්ජනයෝ. ඇයි ඒ? අනිත් අය ගැන කියන්න ඕනේ නැහැ. මං ගැන කියන්නම්. මම කියලා හිතන්නකෝ. මං එහෙම නෙවෙයි. නමුත් මම මෙහෙම කියන්නම්කෝ. සමහර වෙලාවට මේ ලෝකේ පුද්ගලයෝ ලෝකෙට හැමෝටම පෙන්නන චරිත එකක්.
තමන්ගේ ගෙදර නෝනට මහත්තයාට දරුවන්ට දෙමව්පියන්ට දුවට පුතාට පෙන්වන චරිතය තව එකක්. හැබැයි ඇත්තම චරිතේ තව එකක්. එතකොට මේ පුද්ගලයාගේ නියම චරිතය මොකද්ද? ඇත්තම මම දන්න චරිතේ. ලෝකෙට පෙන්වන චරිතෙ නෙමේ පුද්ගලයා. අම්මා තාත්තට දරුවන්ට දෙමව්පියන්ට බිරිඳට ස්වාමියාට පෙන්වන එක්කෙනා නෙමේ චරිතය. ඇත්තටම මම කවුද කියලා මම මට පෙන්නන අනිත් අයට නොපන්නන කෙනා තමයි ලෝකේ ඇත්තම කෙනා. අඳුර ගන්න බෑ. බෝසතාණන් වහන්සේ හිතුණා සත්තුයි මිනිස්සුයි අඳුර ගන්න ඕන. අඳුර ගන්න ඕනේ කියලා ගිහින් කතා කළා. ඒ කතා කරනකොට සත්තු කීප දෙනෙක්නේ. කවුද? සර්පයයි, මීයයි, ගිරවයි, දුෂ්ට කුමාරයයි ඔක්කොම. ආන් එක තමයි බණ හරියට අහන්න කියන්නේ. බණ හරියට අහන්න කියන්නේ ඒකයි. ඔහේ හාමුදුරුවෝ කියන ඔක්කොම එහෙයි එහෙයි කියලා අහන් ඉන්නවා. කිසි කෙනෙකුට කොන්ද පණ නැහැ. කෝ හාමුදුරුවෝ ගිරවා සත්‍ය කිර ජාතිකේ ගිරව ගැන අහන්න කාටවත් ආව් ඇත්ත. කතාව සම්පූර්ණ ඇත්ත. නමුත් කොයි කවුද දැනගෙන හිටියේ ගිරවවක ඉන්නවා කියලා? ගම් ඉවුරේ තිබුණෝ ඉවුර කාදනය වීම නිසා කොටේට එකතු වුණ සර්පයක්, සර්පයා දීග, මීයා උන්දුර, ගිරව තමයි සුව. සුවටත් සැලකුවා. සුවටත් සැලකුවාම සුව කියන මොකක්ද? ඔබ වහන්සේ එන්න ආවොත් එහෙම ඇල්වි හාල් මං ඕන තරම් දෙන්න. දැන් මේ තුන් දෙනා ගාවට යනවා. ඉස්සලම ගියා සර්පයා ගාවට ගිහින් කතා කරා දීග කියලා. දීග මොනවද ඕන කහවණු දැහුවා. නෑ පස්සේ ගමු. මීයා ළඟට ගිහින් උන්දුර කිව්ව මොනවද ඕන ඇහුවා. ධනය අවශ්‍ය දැහුවා. නෑ පස්සේ දෙන්නම් කිව්වා. ගිරව ළඟට ගිහින් ඇල් ඕන දැහුවා. අවශ්‍ය වුණොත් ගන්නම්. දැන් මේ තුන් දෙනාම කළගුණ දැක්කුවා. දැන් ගිහින් අහනවා කාගෙන්ද? දුෂ්ට කුමාරගෙන් අහන්න යනවා. දුර තියාම එනකොට දුෂ්ට කුමාරයා යුව රජුගෙන් අගරජු බවට පත් වෙලා දැක්කා. දැක්කහම මේ තාපසතුමා මට පෙර තිරිසන් සත්තුන්ටයි අප උපස්ථාන කළේ. මොනවා හරි ඉල්ලගෙන එනවා ඇති. සේවකයන්ට කිව්වා අත් දෙක පිටුපස්සට බැඳලා වහාම හන්දියක් ගාන එක කසපහර බැගින් ගහන හන්දිය ළඟ සතරමං හන්දියේ වීතියක් පාසේ අරන් ගිහිල්ලා අන්තිමේටම මරලා දාන්න ඕන. දැන් රාජනීතියට අනුව අත් දෙක පිටිපස්සට කරලා බැඳලා ගහනව කසෙන් හන්දියක තියලා. ගහනකොට මොකද්ද කියන්නේ? ගහනකොටම කියනවා දියේහි යන දණ්ඩක් ගොඩට දැමුවත් කලගුණ නොදත් අසන්ත් පුරුෂයන්ට සැලකීම නම් සුදුසු නැත කියලා කියනවා. කසපහරෙන් ගහනකොට ශාරීරික වේදනාවක් එනවා, හිත වේදනාව වෙනවා, අපහසුයි. ඒ කිසි දෙයක් කියන්නේ ඉවසීමෙන් කියන්නේ මොකක්ද? කසපාර ගහන වාරයක් පාසා කියන දේ මොකක්ද? දියෙහි යන දණ්ඩක් ගොඩට දැමුවත් කලගුණ නොදත් අසත්පුරුෂයන්ට සැලකීමේ විපාකයයි මේ කිය යනවා. සේනාව බැලුවා. නිතර පහර දෙන්න මේ ඔක්කොම නිතරම කියන්නේ එකම දේ. පහර දෙන එක නවත්තලා ඇහුවා. ඔබට අපි කොච්චර ගැහුවත් ඔබ ශාරීරිකව වේදනාව පිටකිරීමක්, කෑ ගැසීමක් කිසි දෙයක් නැහැ කියන්නේ දියෙහි යන දණ්ඩකට පිහිටක් වෙතත් කලගුණ නොදත් අසත්පුරුෂයන්ට පිහිට වීමේ විපාකයයි මේ කියලා. ඇහුව මොකද්ද හේතුව? කියනවා පරණ කතාව. සේවකයෝ ටික ඔක්කොම එකතු වෙලා ඇතු පිට ඉන්න දුෂ්ට රජු
බිමට අරගෙන පොළු මුගුරු ආයුධ වලින් පහර දීලා ඝාතනය කරලා තාපසතුමාව ඇතු පිටින් අරගෙන ගිහිල්ලා රජ්ජුරුව බවට පත් කළා රජේ බාර දෙනවා. තාපසතුමා සර්පයට ගයක් වෙනම හදලා දීලා, මීයට ගයක් වෙනම හදලා දීලා, ගිරවට ගයක් වෙනම හදලා දීලා රජේ තියාගත්තා. ඒගොල්ලෝ තමන් සතු ධනය තාපසතුමාට බාර දුන්න. තාපසතුමා ධනය වියදම් කරමින් රජය තාම හොඳින් අරගෙන යනවා. බලන්න. එයා කියපු එකම දේ තමයි දියෙහි යන දණ්ඩකට පිහිටක් වුණත් අසත්පුරුෂයන්ට පිහිට වෙන්න එපා. කළගුණ නොදත්. දැන් අපි ඕක අහලා තියෙනවා. මොකද්ද? දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට දුදනං හට පිහිට නොවූ යන බස සැබෑ කෙලෙමට. ඒක තමයි මේ කතාව ඔය කියන්නේ. සිංහල සාහිත්‍යයේ කාව්‍යමය වශයෙන් ලියලා තියෙන එකයි. දැන් එතකොට දියෙහි යන දණ්ඩක් ගොඩට ගත්තොත් ඇති ප්‍රයෝජනය මොකද්ද? වේලල අරගෙන ලිපට හරි දාන්න පුළුවන්. අසත්පුරුෂයෙක්ට උදව් කළොත් කවදාවත් අසත්පුරුෂයා කළගුණ නොදන්න කෙනෙක් නිසා ඒ උපකාරය කවදාවත් මතක හිටින්නේ නැහැ. අපට මතක තියෙන්න ඕනේ අපේ ආගම දහමේ උපකාරයට ප්‍රතිඋපකාර. ඒකයි බුදුහාමුදුරන්ට වඳින්නේ, ධර්මයට ගරු කරන්නේ, හාමුදුරන්ට ගරු කරන්නේ කෘතවේදීත්වය කළගුණ දන්න අය. බුදුහාමුදුරුවෝ පෙන්නන මහණෙනි මේ ලෝකේ දුර්ලභ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. පුබ්බකාරී යමක් ලෝකේ පළවෙනියට කරන කෙනා. අනිත් කෙනා තමයි කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කළ උපකාරයට නැවත ප්‍රතිඋපකාර කරන අය ලෝකේ දුර්ලභයි. එතකොට ගඟේ වැටිච්ච කොටේ අරගෙන අපට වේරලා ගත්තොත් ලිපට දාන්න පුළුවන්. අසත්පුරුෂයන්ට උදව් කළොත් අසත්පුරුෂයන්ට ඒව කවදාවත් මතක හිටින්නේ නැහැ. අපට අපි කොච්චර වයසට ගියත් අපේ දෙමව්පියන්ගේ ගුණය අපට මතක තියෙන්න ඕන. ගුරුවරුන්ගේ ගුණය මතක තියෙන්න ඕන. දායක ගුණය, හාමුදුරන්ගේ ගුණය අපට මතක තියෙන්න ඕන. වැඩිහිටියන්ගේ ගුණ උපකාර මතක තියෙන්න ඕන. ආගම දහමේ උපකාර අපට මතක තියෙන නිසා තමයි සිල් ගන්නේ, දන් දෙන්නේ, භාවනා මානසිකාරයකින් ජීවත් වෙන්නේ. මොකද ආගමෙන් අපට ලැබෙන සැනසීම, බුදුහාමුදුරන්ගෙන් අපට ලැබෙන ආශිර්වාදය, ධර්මයෙන් ලැබෙන අපට ප්‍රතිඋපකාරය, හාමුදුරන්ගෙන් අපට ලැබෙන ආශිර්වාදය, මේවට ගරු කරන අය, ප්‍රිය කරන අය, උපකාර දන්න අය, පිහිට දන්න අය සලකනවා, ගරු කරනවා, බුහුමන් කරනවා, පොද පූජා පවත්වනවා. බලන්න සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ මේ ප්‍රති උපකාරය බුදු වෙලා සතියකින් අපට ඒක කියලා දුන්නා. සතිය තුල සතියක් පුරාවටම බුදුහාමුදුරුවෝ තමන් වහන්සේට බුද්ධ රාජ්‍යයට පත් වෙන්න හෙවන දුන්න ගහ ඇසතු බෝරුක දිහා බලාගෙන සතියක් ඇසිපිය නොහිලා හිටියා. අනිමිස ලෝචන පූජාව. ඒ තමයි ප්‍රති උපකාර. මහණෙනි, ගහකින් හෙවණක් ලැබුණොත් ඒ ගහෙන් හෙවණ ලැබිච්ච නිසා හෙවණ දුන්න ගහට ගරු කරමින් අඩුම තරමේ කොළයක්වත් කඩන්න එපා. අතු සිඳින්න එපා. බලන්න, හෙවණ දුන්න ගහටක් ගරු කරන්න. අපටත් ඒ ප්‍රති උපකාර මතකයේ සිහියේ තියෙන්න ඕන. එක ස්වාමින් වහන්සේ නමක් ළඟ ගෝලියෝ කිහිප දෙනෙක් ඔය විදේශීය මහායාන සම්ප්‍රදාය ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට ගෝලියෝ 500ක් විතර හිටියා. මේ 500 දෙනාගෙන් මේ ගුරු හාමුදුරන්ට තේ හදලා දෙන්න ශිෂ්‍යයෙක් හිටියා. මේ ශිෂ්‍යයා අතින් ගුරු හාමුදුරන්ට තිබ්බ වටිනම කෝපය, අවුරුදු 25ක් තේ බීපු වටින රන් බඳුනක් හා සමාන ආලේපිත මේ බඳුන වැටිලා කැඩුනා. කැඩිච්ච ගමන් අර අනිත් ශිෂ්‍යයෝ ඔක්කොම තමන්ගේ මිත්‍රයාට බනින්න පටන් ගත්තා. අපේ ගුරු හාමුදුරුවෝ අවුරුදු ගාණක් තේ බීපු කෝප්පේ මෙයා කැඩුවා, විනාශ කළා කියලා දොස් කියන්න පටන් ගත්තා. ගුරුවරයා හැබැයි වචනයක්වත් කිව්වේ නැහැ. ගුරුවරයා ඊළඟ දවසේ පන්ති පවත්වනකොට
අරගෙන ආව රිදී සීනුවකුයි වටින සලුවකුයි. අරන් ඇවිල්ලා කිව්වා ගෝලයට ඔයා ඊයේ මගේ කෝප්පේ කැඩුවා. නමුත් ඒ වෙනුවෙන් ඔයාට තියෙනවා මෙන්න තෑග්ගක්. මොකද්ද? රිදී සීනුවකුයි සලුවකුයි. දැන් අනිත් ගෝලයට ටික ඔක්කොම මූණින් මූණට බලා ගන්නවා. මේ හාමුදුරු පුදුම හාමුදුරු කෙනෙක්. පුදුම ගුරුවරයෙක්. මෙච්චර මේ වටින කෝප්පේ කැඩුවයි කියලා තෑගි දෙනවා. ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ කියනවා ඔයගොල්ලෝ දැක්කේ එක දවසක් බිමට වැටිලා කැඩිච්ච කෝප්පේ අවස්ථාව විතරයි. හැබැයි මේ ශිෂ්‍යයා මට මේ කෝප්පෙන් අවුරුදු 25ක් තේ දුන්නා. ඒ අවුරුදු 25ක් තේ දුන්න මේ කෝප්පේ වටිනකම ඊයේ නැති වුණත් අවුරුදු 25ක් මට තේ දුන්න නිසා තමයි මම මෙයාට සීනුවයි සලුවයි දුන්නේ. ගිහි පැවිදි අපි කවුරුත් අවිවාදයෙන්ම පිළිගන්න ඕන. අපි නම් මම වුණත් අපි නම් මොකද්ද කරන්නේ කැඩුවොත් එහෙම. කැබිනට්ටු අස් කරනකොට පිගානේ කෝපයක් පොඩ්ඩක් ඇදෙන සද්දයක් ආවොත් මොකද අම්මා කියන්නේ? අස් කරන්න දීලා බලවා කඩන්නද හදන්නේ මේ අවුරුදු ගාණක් රැකගෙන ආපු ඒවා මේවා. අපේ අම්මගෙන් හම්බෙච්ච ඒවා කියනවා ආච්චිගෙන් හම්බෙච්ච ඒවා කියනවා. අම්මගෙන් ආච්චිගෙන් හම්බුණා කියලා ජීවිතේට බත් හැන්දක් කාලා නැහැ ඒ පිගානකින්. හැන්දක්වත් එළියට ගන්න නැහැ. අම්මගෙන් හම්බුණා තාත්තගෙන් හම්බුණා කියන පිහදනම ඇතුළට දානවා. පිහදනම ඇතුළට දානවා. අර ගෙදරාම පේන්න තියෙන්නේ අපිටත් පෝසිලින් පිගන් තියෙනවා. තියාගෙන වැඩක් නැහැ. අර බලන්න. කොච්චර මේ කෘතවේදීත්වයක්ද? කොච්චර වටිනකමක් වුණත් වටිනකම දුන්නේ අවුරුදු 25ක් තේ දුන්නා. ඒ කිසිම දවසකට කෝපෙට හානියක් නොකොට තේ දුන්නා. නමුත් ගුරුවරයාගේ පරිණතකම, ශිෂ්‍යයන්ගේ දුර්වලකම ඒ මොහොත විතරයි දැක්කේ. හැබැයි ගුරුවරයා අවුරුදු 25ක් ඒ වෙලාවෙම අතීතයට ගියා. අපි කියයිද අනේ කමන්නේ පුතේ උඹ අවුරුදු 10ක් කාපු පිගානේනේ. උඹට කන්න ඕන නම් ගෙදරින් ගිහින් අලුතෙන් පිගානයක් අරවරේ. අපේ සම්ප්‍රදාය එහෙම. කියන්නේ අපි ඒ තැනට තාම හිත හදාගෙන නෑ තාම පුරුදු වෙනවා. ඒක දුර්වලතාවයක් නෙමෙයි. මගෙත් එහෙනම් ඉතින් ඔයා ගැන කතාවක් අවශ්‍ය නැහැ. ගිහි පැවිදි අපි හැමෝටම එහෙමයි. අපි තාම පුරුදු වෙන අය. අපි තාම පුහුණු වෙන අය. බුදුහාමුදුරු මතක් කරනවා මහණෙනි ඔය සර්පයයි මීයයි කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. සරියුත් හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි. ගිරව වෙන කවුරුත් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ. දුෂ්ට කුමාරයා වෙන කවුරුත් නෙවෙයි දේවදත්ත හාමුදුරුවෝ. එදත් මාව මරන්න හැදුවා අදත් එහෙමයි. තාපස වෙච්ච සිල් ගුණ දම් පිරුවේ වෙන කවුරුත් නෙවෙයි මම. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ ගිහි ජීවිතයත් එක්ක බලනකොට ඥාති ටික කාලයක් යනකොට මේ ශාසනය ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වෙලා යනකොට දේවදත්ත හාමුදුරුවෝ බුදුහාම ළඟට ගිහින් කියනවා ස්වාමීනි දැන් විවේක ගන්න. දැන් ඔබ වහන්සේට වැඩ කරන්න බෑ මට පුළුවන් මං වැඩ කරන්නම්. බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක අවස්ථාවක් දුන්නේ නැහැ. බැරිම තැන බුදුහාමුදුරුවන්ගෙත් එක්ක අමනාප වෙලා වෙනම බුදු නායන අදහසින් 500ක් භික්ෂූන් වහන්සේලාත් එක්ක ගියා. නිකමට හිතන්නකො බුදුහාමුදුරුවොත් ඉද්දී දේවදත්ත හාමුදුරුවොත් එක්කත් 500ක් යන්න ගියානේ. බුදුහාමුදුරුවෝ ළඟ ඉද්දිත් බුදුහාමුදුරුවෝ එපයි කියලා 500ක් යන්න ගියා. ගිහිල්ලා ධර්ම දේශනා පවත්වනවා බුදුහාමුදුරුවෝ විදියට රඟපානවා. දවසක් බුදුහාමුදුරුවෝ විදියටම මේ සිව්වණක් පිරිස ධර්ම දේශනා පවත්වනකොට සරියුත් මුගලන් හාමුදුරුවොත් එනවා. එනකොට සරියුත් මුගලන් හාමුදුරුවෝ දිහා බලලා තීරණය කරනවා ගෞතමයන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා මාව හොයාගෙන එනවා. ඒ කියන්නේ බුදුන්ට වඩා මං ඉහළයි. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ට කියනවනේ කොන්ද කැක්කුම හිසේ කැක්කුම හින්දා සාරිපුත්ත මට අමාරුයි. දැන් ඔබ වහන්සේ බණ කියන් යන්න කියලා. දේවදත්ත හාමුදුරුවෝ ඒ විදිහටම ඇක්ට් එක කළා සාරිපුත්ත බණ කියන් යන්න කිව්වා. සරියුත් හාමුදුරුවෝ බණ කියලා 500ක් හාමුදුරුවෝ අරගෙන මුගලන් හාමුදුරුවොත් එක්ක යන්න ගියා. නමුත් ඒ 500 දෙනා වහන්සේ ගියත් දායකෝ දේවදත්ත හාමුදුරන්ට කැමති.
මොකද තමන්ගේ ගමේ ශාසනික සේවාවන් හොඳට දෙව්දත් හාමුදුරු ඉටු කරලා දෙනවා. පිණ්ඩපාතේ වඩිනවා, ආගමික කටයුතු කරලා දෙනවා. ඒ කරලා දෙනකොට ගමේ කතාවක් ඇති වුණා, හොඳ සිවුරක් හදලා පූජා කරන්න. සමහරු කියනවා බුදුහාමන්ට දෙන්න ඕනේ, සමහරු කියනවා දෙව්දත් හාමුදුරන්ට දෙන්න. නොයේකුත් නම් ආවා. පස්සේ මොකද කළේ? ගමේ තිබ්බ ඡන්දයක් තිබ්බම කතා වුණා, අපේ ආගමික වැඩක් ආවොත් ඔය හාමුදුරුවෝ කවුරුත් එන්නේ නැහැ, දෙව්දත්තයන් වහන්සේමයි එන්නේ. ගිහි ඔක්කොම කාටද කැමති උනේ? දෙව්දත් හාමුදුරන්ට. බලන්න. නමුත් දෙව්දත් හාමුදුරුවෝ ඈත අතීතයේ පටන්ම කළ සතුරුකම් අන්තිම මොහොතේ වැටහුණා, මං කරගත්තේ බරපතල වරදක්. ඇඳක් උඩ තියාගෙන දෙවුරම් මෙහෙරට අරගෙන එනවා. අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න අවස්ථාවක් නැහැ. පිපාසිතයි, පොකුණ ළඟ නැවැත්තුවා. නැගිටිනකොට මොකද උනේ? පොළොව පලාගෙන යන්න ගියයි කියලා දහම කියනවා. ඒ අවසාන මොහොතේ බුදුන් දකින්න නොලැබුණත් බුදුහාමුදුරුවෝ සරණ යන්න 이르දියෙන් බුද්ධ රූපයක් මැව්වයි කියනවා. දෙව්දත් හාමුදුරුවෝ අන්තිම මොහොතේ හැදිච්ච නිසා. බලන්න, පුංචි වරදක් බලය නිසා, පරිවාර සම්පත් නිසා, භෞතික සම්පත් නිසා වැරදි කරගත්තොත් එහි විපාක විඳින්න ගියාම හරි බරපතලයි. බලන්න, දෙව්දත් හාමුදුරුවෝ එදත් වර්තමානෙත් එතකොට බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා කරන්න නිතරම උත්සාහවත් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට හොඳට අපේ යුතුයකම් මතක තියෙන්න ඕන. සත්පුරුෂකම් මතක තියෙන්න ඕන. බුද්ධ ගෞරවය කරන්න ඕන. ඒ කරන්නේ අපි ප්‍රතිඋපකාර කළගුණ දන්න ඇත්තෝ බුදුහාමුදුරන්ට ගරු කරනවා, ධර්මයට ගරු කරනවා, සංඝයාට ගරු කරනවා, අම්මා තාත්තට ගරු කරනවා, ගුරුවරුන්ට ගරු කරනවා, වැඩිහිටියන්ට ගරු කරනවා. ගරු කිරීම නැති තැන ගාරවෝච නිවාතෝච මංගල කරුණු නැති සුගතිය වැලක් වෙන අය බවට පත් වෙනවා. පූජකෝ ලබතේ පූජං, ඔබ වඳින්න පුදන්න සුදුසු අයට වඳින්න පුදන්න. පූජකෝ ලබතේ පූජං, ඔහුට නැවත පුද පූජා ලැබෙනවා. වන්දකෝ පටිවන්දනා, වැඳිය යුතු අයට ගරු කළ යුතු අයට ගරු කළොත් අපට වන්දනාමාන ගරු බුහුමන් පෙරලා ලැබෙනවා. යසෝ කිත්තිංච පප්පෝති, යසස කීර්ති අපි හොයාගෙන එනවා. අපි අප ගැන කීර්ති අපි ගැන මෙහෙමයි කියලා කියන්න ඕනේ. අපේ ඉගෙනීම ගැන, අපේ දක්ෂතා ගැන, අපි ගැන, මම ගැන මම මෙහෙමයි, අපේ පවුල මෙහෙමයි, මම පාසල් ගියේ මෙහෙමයි, මං ඉගෙන ගත්තේ මෙහෙමයි අමුතුවෙන් කියන්න ඕනේ. අපි ගරු කරමින් යහපත්ව ජීවත් වුණොත්, කළගුණ දන්න කෙනෙක් නම්, ප්‍රතිඋපකාර මතක කෙනෙක් නම්, සමීපතමයන්ගේ සැලකුම් රැකබලා ගැනීම අපට මතකයි නම් ඔහු කෘතවේදී කෙනෙක්. බුදුහාමුදුරුවෝ බුදු වෙලා සත්සතියක් යනකොට ඒක ලෝකෙට පෙන්වුවා නම් අපිත් ඒ කෘතවේදීත්වයේ තියෙන්න ඕන. ආගමට, දහමට, අම්මා තාත්තට, පන්සලට, සමාජයට, තමන් ඉගෙනගත්ත තැනට, තමයි යන්නේන තැන්වලට, දරුවන්ට, දෙමව්පියන්ට, හැම තැනකම මේ උපකාර ප්‍රතිඋපකාර කවදාවත් අමතක කරන්න එපා. සිද්ධාර්ථයන් වහන්සේ කිරිදීලා හදන්න බැරි වුණත් ලෝකෙට බිහි කරලා 7 දවසකින් මරණයටපත් වෙච්ච කලුරිය කරපු මහා මායා මෞතුමිය හොයාගෙන ගිහිල්ලා සන්තුසිත දිව්‍ය රාජතුමා හැටියට විජම්බණ කිව්වේ ප්‍රතිඋපකාර කියන එක ලෝකෙට පෙන්වන්න. ප්‍රජාපති රහත් තෙරණිය පිරිනුවම් පානකොට රහත් තෙරණියට ඉදිරියෙන් වඩින්න කියලා බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් වැඩියා. කවදාවත් ශාසනයක එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කාටවත් දෙවෙනි නෑ. බුදුහාමුදුරුවෝ කාටවත් සමානත් නෑ. නමුත් කිරි දීලා හදපු සුළු මව අවසාන ගෞරවය දුන්න, ප්‍රතිඋපකාර කිරි දුන්නට, රැකගත්තට, අතපය හැදුවට සැලකුවා. අන්න යුතුයකම් මතක තියෙන්න ඕන. තව උදාහරණ කිව්වොත් රාධ කියලා උපාසකෙක් හිටියා සරියුත් හාමුදුරුවෝ ළඟ.
නිතරම ඇවිල්ලා පන්සලේ අතු ගානවා, පිරිසිදු කරනවා, අප උපස්ථාන කරනවා. බුදුහාමුදුරු දවසක් ගිහින් ඇහුවා රාද උපාසකතුමාගෙන් මොකද ඔය වයසට ගිහිල්ලා ඉන්නව අතුපතු ගාමින් ඔබතුමා කැමති නැද්ද මහාන වෙන්න? අනේ ස්වාමීනි මං වගේ වයසට ගියපු කෙනෙක් කවුද මහාන කරගන්නේ? එදාව බණහන්න රාද උපාසකතුමා. ඇහුවා කවුරු හරි කැමතිද මේ රාදව මහාන කරලා බලා ගන්න? කිසි කෙනෙක් නැහැ. ඇහුවා කාට හරි මතක තියනවද මේ රාද කරපු උදව්වක්? සරියුත් හාමුදුරු නැගිට්ටා. නැගිටලා කිව්වා බුදුහාන්ට වැඳලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. වැඩම කළත් මට පිණ්ඩපාතේ නොලැබෙන දවසක් වෙන්න ඕනේදා. නමුත් ඉර අවරට යන්න කලින් මට දාන ටිකක් හම්බුනේ එදා මේ රාද උපාසකතුමා නිසා. එදා රාද ඉර අවරට යන්න කලින් මට දාන ටිකක් නොදුන්නා නම් එදාට මට දාන වළඳන්න හම්බෙන්නේ නැහැ. මම මේ උපාසකව මහාන කරගන්න. මහාන කළා දිවිහිමියෙන් බලාගත්තා. ඒ වගේ රාද උපාසකලා ඉන්නවා නම් මමත් මහාන කරලා බලා ගන්නවා. පුංචි අයත් එක්ක තරුණ අයත් එක්ක බොහොම අමාරුයි. වැඩි හිටි කවුරු හරි මහාන වෙන්න ඉන්නවා නම් ඕන් එන්න පුළුවන්. දිනදාස මහත්තයා පුළුවන්. සේනක මහත්තයාටත් බැඳීම් නැහැ. එක බැඳීමයි තියෙන්නේ අම්මගේ බැඳීම විතරයි. ඒ නිසා ඒ වගේ රාද උපාසක මහතුරු ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. රැක බලාගෙන අපට පුළුවන් ඒ උපස්ථානය කරා. එහෙනම් කළගොන උපකාර අපි මතක තියාගමු. වෙසක් පොහොය දවසේ හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ ලෝකෙට ඉගැන්වුවේම උපකාර. ධර්ම උපකාර, ප්‍රත්‍යෝපකාර, මෞපිය උපකාර, ගුරු උපකාර, ස්වාමියා බිරිඳ දරුවෝ දෙමව්පිය උපකාර මේව හොඳට මතක තියාගන්න. කවදාවත් ජීවිතේ වරදින්නේ නොපෙනෙන ආශිර්වාදයෙන් අපිව රකින්නවා. හිංසා පීඩා කරදර මොකුත් නැහැ. එහෙනම් මේ වෙසක් දවසේ දෙන පණිවිඩයේ උපකාර අවසන් හුස්ම පොත දක්වාම මතක තියාගන්න. ඔබට කලේ කවුද උපකාරය? ඒ උපකාරය මතක තියාගන්න. ප්‍රත්‍ය උපකාර දන්නේ සදහැවතෙක්, ගුණවතෙක්, බෝසත් චරිතයක් වෙන්න හැමෝටම වාසනාව ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද ඊ타ත්ම ගෞරවයෙන් වෙසක් පොහොය නියමිත වෙසක් පොහොය නොවුනත් අදි වෙසක් පොහොය දවසක මේ ඇත්තු සිල් ගත්තා. හිමිදිරි පාන්දර ඉඳන් මේ දක්වාම කුසල් දිනු කරගන්න පින් වඩා ගන්න ඔය ඇත්තු හැමෝටම වාසනාව ලැබුණා. ධර්ම ශ්‍රවණය කළා. භාවනාමය සාකච්ඡා භාවනා වැඩිම් බුද්ධ වන්දනා බුද්ධ පූජා බුද්ධ ගෞරව බුද්ධ වත්පිළිවෙත් ධර්ම ශ්‍රවණ පිරිත් දේශනා පිරිත් සජ්ජායනා පිරිත් ශ්‍රවණ ඇතුළු කරගත් මහා පින්කම් ගොඩක් අද දවසේ ඔය ඇත්තන්ට කරගන්න පුළුවන්කම ලැබුණා. මේ පින්කම් හැම පොයකම අපි අකණ්ඩවම උදේ 6 ඉඳන් හැන්දෑව 5 වෙනකන් දායකත්ව වෙනුවෙන් ඉටු කරනවා. කවුරුත් පුරපසළොස්වක පොහොය අමතක නොකොට සියලු රාජකාරී පැත්තකින් තියන්න පුරපසළොස්වක පොහොය දවසේ තුනුරුවන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා සිල් ගන්න. ජිනදාස මහත්තයා අසනීප වෙලා හිටියා මේ අවුරුද්ද කිව්වා ස්වාමීන් වහන්සේ මේ අවුරුද්ද නම් පොයවල් ඔක්කොටම සිල් ගන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙම අදිස්ථානයකට එන්න ඕන. මොකුත් නෑ මේ පොයට සිල් ගන්නවා ඊළඟ පොයට කැලණි. ඊළඟ කොරණ දෙයක්වත් නෑ ඇවිල්ලා බයිනවා කැලණියේ টয়ලට් හොඳ නෑ. කන්න දුන්න එක ලුණු නෑ. අනුරාධපුරයේ අටම ස්ථානෙට බැන බැන ඉන්නවා. ඒවට යන්න ඒවා හොඳ පූජනීය තැන්. මං කුල කියනව නෙවෙයි. නමුත් දුර ගිහිල්ලා හිත රිද්දවගෙන එන්න එපා. හිතේ සන්තෝෂෙන් ගින් හිතේ සන්තෝෂෙන් එන්න. එතෙක් ඔබට පොසොන් පොයටත් හමු වෙන තුරු නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. අපල උපද්‍රව දුරු වේවා. මාර්ග බාධක මග හැරේවා. කායික වූ මානසික වූ නිරෝගීකම ලැබේවා. අද සිද්ධ කරගත්ත ලොකු කුඩා හැම පින්කමකම ආශිර්වාදේ අද බොහෝ පිරිසක් අලුත් පිරිස පැරණි අය එන යන අය බොහෝ පිරිසක් සිල් අරගෙන ඉන්නවා. උදව් උපකාර කරන බොහෝ පිරිසක් සිල් අරගෙන ඉන්නවා. ඒ අයට පින් ඇතිව සිල් ගත්ත දහම් පාසලේ කෙටි ප්‍රමාණයක් වුණොත් දරුවෝ ටිකට ගුරු බහතුන්ට අපේ අම්මලා තාත්තලා හැමෝටම නිරෝගී සම්පත් ලැබේවා.
ගුණවන්තකම් සිල්වන්තකම් බෝසත්කම් දිනු කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපේ මල්ලිකා මෑණියෝ අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරලා පූජනීය බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමින් වහන්සේට නිවන් ප්‍රාර්ථනා කිරීමත් පස්වෙනි මාසේ 26 වෙනිදාට ජන්මදිනයේ යෙදුණ එච්.ජී. විජේතුංග මහත්මයාටත් 6 වෙනි මාසේ 5 වෙනිදා ජන්මදිනයේ යෙදෙන මල්ලිකා රෝහිණී මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන දෙවෙනි මාසේ 20 වෙනිදා උපන්දිනයේ යෙදුණ පවිත්‍ර විජේතුංග පුත්‍රයාට සෙත් පැතීම හතරවෙනි මාසේ 6 වෙනිදා උපන්දිනයේ සිහිපත් කරපු දියණිය කාව්‍යාට ආශිර්වාද කිරීම හතරවෙනි මාසේ 14 වෙනිදා උපන්දිනයේ යෙදුණ සඳුනි මහේසිකා දියණියට ආශිර්වාද කිරීමේ අරමුණු ඇතිව මල්ලිකා රෝහිණී මහත්මිය ඊටාම ගෞරවයෙන් අද මේ අවසාන ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා. අමිතානන්ද ස්වාමින් වහන්සේටත් මල්ලිකා මෑණියෝ විජේතුංග මහත්මයා ඇතුළු උපන්දින සිහිපත් කරන දියණිවරු ලේලිවරු පුත්‍රයා ඇතුළු කරගත් සියලුම දරුවන්ටත් මල්ලිකා මෑණියන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ පින්කමේ ආශිර්වාදයේ සැලසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු යහපත පිණිසම ධර්ම දේශනා ධර්ම දාන ධර්ම ශ්‍රවණ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මෙතෙක් වෙලා සීල භාවනා වැඩසටහන් වල යෙදුණු අපේ වැඩිහිටි රත්තරන් දෙමව්පියන්ටත් තරුණැත්තන්ටත් ලාබාල පුංචි දරුවන්ටත් ධාතු මන්දිරයේ වත්පිළිවෙත් අප උපස්ථානාදී සිදු කළ අපේ පින්වතුන්ලාටත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කායික මානසික නිරෝගී භාවය ඇති වේවා නිවන් ගමනටම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. අභාවයටපත් වූ අපවත් වූ ස්වාමින් වහන්සේලාටත් දායක කාරකාදීන්ටත් මේ පින් හිමි වේවා සංසාර දුක් ගෙවන් කොට ලබන නිවනට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊයේ දිනේට අපවත් වෙලා අවුරුද්දක් සම්පූර්ණ වෙන මේ ස්ථානයේ ඇතුළු විහාර පහක් අංග සම්පූර්ණව නිර්මාණය කරලා බොහෝ ආගමික ශාසනික සේවා රැසක් මුහුණු පොතේ දැම්මේ නැති වුණාට YouTube එකේ දැම්මේ නැති වුණාට බණ පොත් ලිව්වේ නැති වුණාට මහා ශාසනික සේවාවක් කළ අපවත් වී වදාළ පූජනීය බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමින් වහන්සේට මේ පින් හිමි වේවා සසර සුවපත් වේවා උතුම් බෝධියකින් නිවනට පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති